ඔයගොල්ලෝ අවිත් එක්ක අද මේ එකතු වෙන්නේ PABX වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. මම දේශාන් චතුරංග සිස්ටම් ඉංජිනේර් නෙට්වර්ක් සිකියුරිටි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PABX එක කියන්නේ මොකක්ද? PBX සහ PABX අතර වෙනස මොකක්ද? ඒ වගේම PABX එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. 1976 ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හොයාගත්තට පස්සේ මේ කම්පැනිස් වලට ඕන වෙනවා ඒගොල්ලෝගේ ටෙලිෆෝන් සිස්ටම් එකක්. මෙන්න මේ ටෙලිෆෝන් සිස්ටම් එකේ රික්වයර්මන්ට් එකට සොලියුෂන් එක විදිහට කී ටෙලිෆෝන් සිස්ටම් කියන සිස්ටම් එක හඳුන්වලා දෙනවා. මේ සිස්ටම් එකේ අපහසුතාවයන් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි මැනුවල් ස්විචින් බෝඩ් එකකින් කෝල් ස්විච් කරන්න වෙන එක. ඒ කියන්නේ එළියෙන් ඇතුළට එන කෝල්. එහෙම නැත්නම් ඉන්කමින් කෝල්. ඇතුළෙන් එළියට යන කෝල්. එහෙම නැත්නම් අවුට්ගෝයින් කෝල්. මෙන්න මේ කෝල්ස් ස්විච් බෝඩ් ඔපරේටර් කෙනෙක් හරහා ස්විච් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ හේතුවෙන් PBX සිස්ටම් එක හඳුන්වලා දෙනවා. මේ 1930 වසරේදී PBX සිස්ටම් එක හඳුන්වා දීමත් එක්කම කලින් කී ටෙලිෆෝන් සිස්ටම් එකේ තිබිච්ච ෆීචර්ස් කිහිපයක් එකතු වෙනවා. ඒ තමයි කෝල් හන්ටින්, කෝල් ෆෝවර්ඩින්, ඒ වගේම එක්ස්ටෙන්ෂන් ඩයලින්. හැබැයි මේ PBX සිස්ටම් එක හඳුන්වා දුන්නා මේ මැනුවල් ස්විච් බෝඩ් එක ගන්න ඉවත් උනේ නැහැ. මෙන්න මේකේ රික්වයර්මන්ට් එකට ඉලෙක්ට්‍රොනික ස්විචින් සිස්ටම් එකක් හඳුන්වා දෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ස්විචින් සිස්ටම් එක එකතු වෙනවත් එක්කම මේ PBX සිස්ටම් එක PABX බවට පත් වෙනවා. එතකොට මේ මොකද්ද මේ PBX කියන්නේ? Private Branch Exchange. ඒ වගේම PABX කියන්නේ මොකද්ද? Private Automated Branch Exchange. මේ PBX එකේ සහ PABX එක අතර වෙනස මොකද්ද? මේ වෙනස තමයි automatic call features ටික add වෙන එක. ඒ කියන්නේ automation part එක PBX system එකේ නම් PABX system එක වෙද්දී upgrade වෙලා තියෙන එක. අපි මේ වෙනකොට PABX system පාවිච්චි කරනවා වගේම hosted PABX system පාවිච්චි කරනවා. මේ hosted PBX කියන්නේ PBX එකේම cloud version එක. ඒ කියන්නේ hosted PABX. ඒ වගේම අපි දැන් බලමු මේ කොහොමද PBX එකක් වැඩ කරන්නේ කියලා. කොහොමද මේ PABX එකක් වැඩ කරන්නේ? මේ PABX එකක් වැඩ කරන්නේ අදාළ එක්ස්ටෙන්ෂන් ටික. එහෙම නැත්නම් අදාළ ෆෝන් ටික මේ අදාළ නෙට්වර්ක් එකට කනෙක්ට් කරලා මේ PABX එකත් මේ අදාළ නෙට්වර්ක් එකට කනෙක්ට් කරනවා. මේ කනෙක්ට් කරාට පස්සේ මේ ෆෝන් එක මේ PABX එක ඇතුළේ රෙජිස්ටර් කරනවා. මේ IP ෆෝන් එකක් නම් PABX එක ඇතුළේ රෙජිස්ටර් කරන්න පුළුවන්. හැබැයි ඇනලොග් ෆෝන් එකක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් රෙජිස්ටර් කරන්න කොහොමද කරන්නේ? මේ ඇනලොග් ෆෝන් එකක් රෙජිස්ටර් කරනවා නම් ඇනලොග් ගේට්වේ එකක් through මේ ෆෝන් එක PABX එකෙන් රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒ වගේම මේ PABX එකෙන් කොහොමද මොකද්ද මේ වෙන්නේ? මේ PABX එකෙන් වෙන්නේ එළියේ තියෙන කෝල් එකක් ඇතුළට එනවා වගේම ඇතුළේ තියෙන කෝල් එකක් එළියට යන එක කරන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකක් ඇතුළේ මේ PABX සිස්ටම් එකක් තියෙනවා නම් මේ ඉන්ටර්නල් කෝල් ටික මේ PABX එකෙන් මැනේජ් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඉන්ටර්නල් කෝල් සහ එක්ස්ටර්නල් කෝල් කියන්නේ මොනවද කියලා. අපි දැන් බලමු ඉන්ටර්නල් කෝල් එකක් කියන්නේ මොකක්ද කියලා. අපේ කම්පැනි එක ඇතුළේ තියෙන PABX සිස්ටම් එක විතරක් පාවිච්චි කරලා ගන්න කෝල්ස් වලට අපි ඉන්ටර්නල් කෝල් කියලා කියනවා. අපේ කම්පැනි එකේ එක්ස්ටෙන්ෂන් 20ක් තියෙනවා නම් අපිට පුළුවන් මේ එක්ස්ටෙන්ෂන් 20ම PABX එකත් එක්ක කනෙක්ට් කරන්න. PABX එකත් එක්ක කනෙක්ට් කරලා අපිට පුළුවන් මේ එක්ස්ටෙන්ෂන් 20ම PABX එකේ රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් කරාට පස්සේ අපි එක එක්ස්ටෙන්ෂන් එකකින් තවත් එක්ස්ටෙන්ෂන් එකක් ඩයල් කරොත් මුලින්ම මේ සිග්නල් එක යනවා PABX එකට. PABX එකෙන් අදාළ ඩයල් කරපු එක්ස්ටෙන්ෂන් එකට මේ සිග්නල් එක යනවා. ඒ අදාළ එක්ස්ටෙන්ෂන් එකේ තියෙන රෙස්පොන්ඩ් එකත් එක්ක මේ කෝල් එක ඉනිෂියේට් වෙනවා. අපි දැන් බලමු කොහොමද එක්ස්ටර්නල් කෝල් එකක් වැඩ කරන්නේ කියලා. අපි එක්ස්ටර්නල් කෝල් එකක් ගන්න නම් PABX සිස්ටම් එකට අමතරව අපිට ටෙලිකමියුනිකේෂන් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. අපි මේ කම්පැනි එක ඇතුළේ තියෙන එක්ස්ටෙන්ෂන් එකකින් මේ අදාළ පිටත තියෙන නම්බර් එකක් ඩයල් කරාට පස්සේ මුලින්ම මේ සිග්නල් එක යනවා PABX සිස්ටම් එකට. මේ PABX සිස්ටම් එකෙන් අදාළ රවුටින් පැටර්න් මැච් කරගෙන ටෙලිකමියුනිකේෂන් සර්විස් ප්‍රොවයිඩර් හරහා PSTN ස්විච් එකට යනවා. මේ PSTN ස්විච් එක හරහා අදාළ ඩෙස්ටිනේෂන් එකට කෝල් එක ඩිස්ට්‍රිබියුට් වෙනවා. මොනවද මේ එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ? අපි ඊළඟට බලමු එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. මේ එක්ස්ටෙන්ෂන් එකක් කියන්නේ අපි කම්පැනි එකේ ඇතුලේ ෆෝන් එකකට නම්බර් එකක් assign කරලා තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට මේ ෆෝන් එකට අපි කියනවා එක්ස්ටෙන්ෂන් එකක් කියලා. මෙන්න මේ SIP account එකක් අපි PABX එක through හදලා මේ අදාළ ෆෝන් එක කන්ෆිගර් කරලා ඒ ෆෝන් එකට assign කරන දෙයට අපි එක්ස්ටෙන්ෂන් එකක් PABX එකත් එක්ක කනෙක්ට් කරනවා කියන එක අපි ඉදිරි වීඩියෝ වලදී අපි බලමු කොහොමද එක්ස්ටෙන්ෂන් එකක් ක්‍රියේට් කරන්නේ. ඒ වගේම මේ PABX එකට කොහොමද ෆෝන් එකක් රෙජිස්ටර් කරන්නේ කියන එක ගැන. මේ කමියුනිකේෂන් වලදී ටෙක්නොලොජිස් කිහිපයක් තියෙනවා. ඇනලොග්, ඩිජිටල්, VoIP, ඒ වගේම SIM. අපි මුලින්ම ඇනලොග් කතා කරලා බලමු. මොකක්ද මේ ඇනලොග් ෆෝන් සිස්ටම් එකක් කියන්නේ? ඇනලොග් සිග්නල් හරහා ඩේටා ට්‍රාන්ස්මිෂන් එක සිද්ධ වෙනවා නම් අපි මේ සිස්ටම් එක ඇනලොග් PBX සිස්ටම් එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම මේ සිස්ටම් එක ට්‍රැඩිෂනල් ෆෝන් සිස්ටම් එකක් කියලාද හඳුන්වනවා. මොකද්ද මේ ඩිජිටල් ෆෝන් සිස්ටම් එකක් කියන්නේ?
වොයිස් කමියුනිකේෂන් එකේදී ඩිජිටල් සිග්නල් එකක් පාවිච්චි වෙලා ඩේටා ට්‍රාන්ස්මිෂන් එක සිද්ධ වෙනවා නම් අපේ ෆෝන් සිස්ටම් එකට ඩිජිටල් ෆෝන් සිස්ටම් එකක් කියලා කියනවා. ඊළඟට අපි කතා කරලා බලමු මොකද්ද මේ VoIP කියන්නේ කියලා. VoIP කියන්නේ මොකද්ද? Voice over the internet. අපි ඩේටා කමියුනිකේෂන් වලට වගේම වොයිස් කමියුනිකේෂන් වලට සර්විස් ප්‍රොවයිඩර්ස් ලගෙන් වෙනම ලින්ක් ලබා ගන්නවා. අපි අන්තර්ජාල පහසුකම ඔස්සේම වොයිස් පහසුකමද ලබා ගන්න අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී VoIP තාක්ෂණය භාවිතා වෙනවා. ඒ වගේම ඔන්ලයින් වොයිස් කමියුනිකේෂන් වලදී VoIP තාක්ෂණය භාවිතා වෙනවා. අපි ඊළඟට කතා කරලා බලමු SIP ගැන. SIP කියන්නේ Session Initiation Protocol. මේ Session Initiation Protocol කියන්නේ අපි කමියුනිකේෂන් කරද්දී අපේ කන්වර්සේෂන් එක අපේ එහෙම නැත්නම් සෙෂන් එක ඉනිෂියේට් වෙන්නේ මේ Session Initiation Protocol එක through. අපි කොහොමද බලමු මේ Session Initiation Protocol එක through මේ කමියුනිකේෂන් එක වෙන්නේ. මොකද මේ SIP කියන්නේ? Session Initiation Protocol. මේ Session Initiation Protocol එකකින් වෙන්නේ සෙෂන් එකක එහෙම නැත්නම් සංවාදයක ආරම්භය ලබා දෙන ක්‍රියාවලිය. මොකද මේ සෙෂන් එකක් කියන්නේ? සෙෂන් එකක් කියන්නේ සංවාදයක්. මේ සංවාදයක ටෙක්ස්ට්, ඔඩියෝ වගේම වීඩියෝ ඇතුළත් වෙන්නත් පුළුවන්. එදිනෙදා අපි ගන්න දුරකථන ඇමතුම්, වීඩියෝ සංවාද, ඒ වගේම ඔන්ලයින් ගේම් ස්ට්‍රීමින් වලදී මෙන්න මේ SIP ප්‍රොටෝකෝල් එක භාවිතා වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ SIP ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ කියලා. ඔයා කෝල් එකක් ගන්න නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක ආන්සර් කරනකම් බලන් ඉන්නව නේද? මෙන්න මේ සිදුවීමට SIP ප්‍රොටෝකෝල් එක භාවිතා වෙනවා. මෙන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඔයා මුලින්ම කෝල් එකක් ගන්න එක්ස්ටෙන්ෂන් එකක් එහෙම නැත්නම් නම්බර් එකක් ඩයල් කරාට පස්සේ මෙන්න මේ ඉන්විටේෂන් එක SIP සර්වර් එකට එහෙම නැත්නම් PABX එකට යනවා. PABX එකෙන් අදාළ එක්ස්ටෙන්ෂන් එකට එහෙම නැත්නම් ඔයා ඩයල් කරපු නම්බර් එකට මෙන්න මේ ඉන්විටේෂන් එක යවනවා. ඒ අදාළ එක්ස්ටෙන්ෂන් එකෙන් එහෙම නැත්නම් නම්බර් එකෙන් ලබා දෙන රෙස්පොන්ඩ් එකට අනුව මෙන්න මේ සෙෂන් එක ඉනිෂියේට් වෙන්න කෝල් එක රින් වෙන්න පටන් ගන්නවා. කෝල් එක ආන්සර් කරනවත් එක්කම ඒ සංවාදයේ ආරම්භය පිළිබඳ පණිවිඩය SIP සර්වර් එකටත් SIP සර්වර් එකෙන් අදාළ එක්ස්ටෙන්ෂන් එකටත් ලබා දෙනවා. සංවාදය ආරම්භ වුණාට පස්සේ මෙන්න මේ සංවාදය RTP ප්‍රොටෝකෝල් එක හරහා සිදු වෙනවා. මොකද මේ RTP ප්‍රොටෝකෝල් කියන්නේ? රියල් ටයිම් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. සංවාදය අවසන් වුණාම අදාළ එක්ස්ටෙන්ෂන් එක මේ පණිවිඩය SIP සර්වර් එකටත් SIP සර්වර් එකෙන් අදාළ එක්ස්ටෙන්ෂන් එකටත් ලබා දෙනවා. මූලිකවම සෙෂන් එක ඉනිෂියේට් කරන එක, කන්ට්‍රෝල් කරන එක, ඒ වගේම එන්ඩ් කරන එක SIP ප්‍රොටෝකෝල් එක භාවිතයෙන් සිද්ධ වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න ලැබුණා මොකද්ද PABX එකක් කියන්නේ, ඒ වගේම මොකද්ද PBX එකක් කියන්නේ, PABX එක සහ PBX එක අතර වෙනස මොකද්ද, ඒ වගේම කොහොමද PBX එක වැඩ කරන්නේ කියන එක ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා PABX සිස්ටම් එකක් අන්බොක්සින් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න. අපේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා.